අයිබෝන් මිඩිය අප්ඩේට YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම ආදරයෙන් විතර පිළිගනු ලබනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගෙදරදීම ඔබගේ සීනි ලෙවල් එක නිවැරදිව බලාගන්නේ කොහොමද කියන දේ ගැන කතා කරන්න. ඉතින් අද ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගය ඉතා වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අය ගෙදර ග්ලූකෝමීටර් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් මැෂින් එක තියෙන එකම ප්‍රමාණවත් නැහැ. මොකද අපි ඒ ගැන හොඳට පාවිච්චි කරන්න දැනගෙනන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතිං සුග රීඩින් එකත් වැරදි වෙන එක සාමාන්‍ය සිද්ධ වෙන යම් දේවල් අපි වැරදිට කරහම. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා සීනි බලන්නේ කොහොමද? ඒ සීනි පරීක්ෂණ වර්ග මොනවද? බලන්න කලින් අපි මොනවද කරන්න ඕනේ? ස්ටෙප් බයි ස්ටෙප් සුග බලන විදිහ, අපි නිතර කතා කරන වැරදි දේවල්, ඒ වගේම රෙකෝඩින් තබා ගන්න විදිහ, මේ හැමදේම මේ වීඩියෝ එකෙන් සරලව පැහැදිලි කරනවා. ඉතින් අවසානයේ වෙනකම්ම රැඳී ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා. ඉතින් මුලින්ම කතා කරමු සුගර් ලෙවල් එක කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන. ඉතින් සුගර් ලෙවල් එක කියන්නේ අපේ ලේ තුල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය. නැත්නම් අපි කෑම කනකොට කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වලට පරිවර්තනය වෙලා ලේ තුලට යනවා. ඉතින් සාමාන්‍ය ඉන්සුලින් කියන හෝමෝන් එක එම සීනි ශරීරයේ සෛලවලට ඇතුල් කරලා ශක්තිය බවට පත් කරන එක තමයි කරන්නේ. ඉතින් ඩයබටික් තියෙනකොට ඉන්සුලින් අඩු වෙලා හෝ ඉන්සුලින් නිසි ලෙස ක්‍රියා නොකිරීම හින්දා සීනි ලේ තුල ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් සුගර් දිගු කාලයක් වැඩි වී තිබුණොත් ඇස්, ඒ වගේම වකුගඩු, ඒ වගේම හાર્ට් එක නැත්නම් හදවත වගේ තැන් වලට දැඩි ලෙස බලපාන්න පුළුවන්. ඉතින් හරි, දැන් අපි බලමු ගෙදරදීම සුගර් සීනි බලන්න භාවිතා කරන කවුරුත් දන්න උපකරණයක් ගැන. ඉතින් ගෙදරදී සුගර් බලන්න අපි භාවිතා කරන්නේ ග්ලූකෝමීටර් මැෂින් එක කියන එක. ඔබ දන්නවා ඒක. ඒකේ තියෙනවා ටෙස්ට් ස්ට්‍රිප්, ඒ වගේම ඇඟිල්ලට ඇනලා ලේ ගන්න කටුව නැත්තම් ලැන්සෙට් එක. මෙතෙන්දි වැදගත් ඒ දේවල්. ඉතින් ටෙස්ට් ස්ට්‍රිප් වල එක්ස්පයර් ඩේට් එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනෙමයි. එක්ස්පයර් ස්ට්‍රිප් භාවිතා කළොත් අපිට ලැබෙන අගේ අනිවාර්යයෙන්ම වැරදෙන්න උනත් පුළුවන්. ඉතින් දැන් අපි බලමු සුගර්, يعني සීනි පරීක්ෂා කරන්න අපි භාවිතා කරන ටෙස්ට් වර්ග. සුගර් ටෙස්ට් වර්ග නිවැරදිව තේරුම් ගන්න එක අපි ගොඩක් හැටි තාමත් වැදගත් ඒ කියලා මම හිතනවා. පළවෙනි එක තමයි ෆාස්ටින් බස් සුගර් නැත්නම් නිරාහාර සීනි පරීක්ෂාව. ඊට කලින් දවසේ පැය 8-10ක් වගේ කෑම බීම නැතුව උදේ කාලේදී බලන සුගර් ටෙස්ට් එකක්. වතුර ටිකක් බොන්න පුළුවන්. ඒත් තේ, කෝපි, බිස්කට් වගේ දේවල් මොනවත්ම කන්නට බෑ. ඉතින් නිරාහාර සීනි පරීක්ෂාව සාමාන්‍යයෙන් 70යි 99 මිලිග්‍රෑම් per ඩෙසිලීටර් වගේ එක වගේ සාමාන්‍ය එකක තියෙනවා. 126ට වඩා වැඩි නම් එයාගේ දියවැඩියා තත්ත්වයක් කියලා කියනවා. ඒකේ දෙවෙනි එක තමයි ආෆ්ටර් මීල් සුගර් නැත්නම් කෑමෙන් පස්සේ බලන සීනි පරීක්ෂාව. එදාන ආහාරයක් කෑලා පැය 2කට පස්සේ බලන මේ සීනි පරීක්ෂාව සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් per ඩෙසිලීටර් 140ට වඩා අඩු නම් ඒක සාමාන්‍යයි. 200ට වඩා වැඩි නම් ඒක දියවැඩියා තත්ත්වයක් කියලා හඳුන්වනවා. තුන්වෙනි එක තමයි රැන්ඩම් බ්ලඩ් සුගර්. එහෙම නැත්නම් ඕනෑම වෙලාවක සීනි තත්ත්වය බලන පරීක්ෂණය. ඉතින් සුගර් බලන්න කලින් කළ යුතු දේවල් ගැන අපි දැන් කතා කරමු. සුගර් ටෙස්ට් එකේ අගය වැරදි වෙන්න බොහෝ වෙලාවට මෙන්න මේ අවස්ථාවලදී. ඔයා හොඳට මේක ඔලුවට හිතර ගන්න. සුගර් බලන්න කලින් හොඳට අත් සෝදන්න ඕන, සබන් දාලා හොඳට අත හොද ගන්න. ඒක ඇල්කොහොල් නැත්නම් ස්ප්‍රීට් භාවිතා කරනවා නම් අත සම්පූර්ණයෙන්ම වේලෙන්න දෙන්න ඕන. ඇල්කොහොල් වලින් තෙත් වෙලා තිබුණොත් සුගර් රීඩින් එකේ අගය අඩු වෙන්නට පුළුවන්. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඇඟිල්ල තදින් මිරිකන්න යන්න එපා කොයි වෙලාවකවත්. ඒකම සීතල ප්‍රදේශයක ඉන්න කෙනෙක් නම් මද උණුසුම් උණු වතුරට පොඩ්ඩක් අත උණුසුම් කරගෙන ලේ පරීක්ෂාව කරන්නට පුළුවන්. ඒ වගේම ස්ටෙප් බයි ස්ටෙප් බලමු අපි සුගර් බලන විදිහ. අපි දැන් යන්නේ සීනි කොහොමද බලන්න කියන දේ දැනගන්න. මුලින්ම ග්ලූකෝමීටර් එක ඔන් කරන්න ඕනේ. ඊට පස්සේ ටෙස්ට් ස්ට්‍රිප් එක යන මැෂින් එකට කනෙක්ට් කරන්න. ලැන්සෙට් එකෙන් ඇඟිල්ල පැත්තකින් යට පැත්තකින් ප්‍රික් කරන්න අනින්න. පළවෙනි රුධිර බිඳුව අයින් කරන්න පිහලා දෙවෙනි රුධිර බිඳුව තමයි ටෙස්ට් ස්ට්‍රිප් එකට ටච් කරන්න ඕනේ. ඉතින් තප්පර කීපයකින් සුගර් රීඩින් එක අපේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඒ වගේම රීඩින් එක දිනය, වෙලාව ලියලා තබා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම එකම ඇඟිල්ල නිතර පාවිච්චි කරන්නටත් යන්නට එපා. ඉතින් අපි එහිදී නිතර කරන වැරදි කීපයක් ගැන දැන් අපි කතා කරමු. ඇල්කොහොල්, අර අපි පිහින්න ගන්න ඇල්කොහොල් එක වේලෙන්න කලින් ට්‍රික් කරනවා. අනින එක වැරද්දද. ඒ වගේම ඇඟිල්ල තදින් මිරිකීම. ඒක ලොකු වැරද්දක්. එක්ස්පයර් ස්ට්‍රිප් භාවිතා කිරීම.
ඒ වගේම ෆාස්ටින් නැතන් ආටීරිය මිල්මා කැන ෆාස්ටින් බස්සුග එකයි කෑමෙන් පස්සේ ගන්න එකයි මාරු වෙලා අපිට අගයන් දෙකක් එන්න පුල ඒවම එකම රීඩින් එක බලලා ටිකක් කලබලවීම එකත් වැරදි දෙයක් ඒවගම් සුගරේඩින් එක වැරදික බට පත් කරන්න මෙන්න මේ වගේ දේවල් ඒතු සාධක වෙන කියල හොඳට මතක තියාගන්න ඒවගේ සුග රිණයක් කරන්න කරගන්න කොහොම එකන් සුග ඩයිරී එකක් තබාගන්න කොහොමද එක දින්න වෙලාව සුග අගේ කියද වැලියක කියද පාස්ටින්න ගත්තේ නැතම් ටෑම් කාල පෑදයකින්ද ඒවගේ බෙහෙත් ගොන ගමන්ද ගත්තේ මේ අයිදවරය හමට මේ වගේ රෙකෝඩින් ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා ඉතිං ඔසාරසි මට කියන්නට ගෙදර ගරුකමිට්‍රේ කියනේ ලැබ් ටෙස්ට් එකකට සම්පූර්ණ ආදේශයක් නෙවෙයි එහිද සුග අකණ්ඩව වැඩි වෙලා දිගට වැඩි වෙලා තියෙනවන ඔබ වෛද්‍යවරයෙක් හමුවීම ඉතාමත් වැදගත්වෙනවා යෝග YouTube වීඩියෝ බල්ල බෙහෙත් නවත්තල වෙනස් කරලා ප්‍රශ්න ඇති කරගන්න නං එපා යෝග HbA1c කියල ටෙස්ට එකක් තින මාස 3කට වරක්කත් ඒක චෙක්කර ගන්න ඔබට වෛද්‍යවරයක් උපදෙස්සේ ගැන ලබාදේ ඉතිං ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයි කරන්න එවගේ අපේ නාලිකාවට අලුත් කෙනම් සබ්‍රයි් කරන්න ඒවගේම ෂයා කරන්න පුළුවන් එක මෙඩිය අපේ සමඟ නිවැරදි සෞඛ්‍ය දැනුම සරවල් ලබාගන්න ඔබට තියෙන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් කරන්න පුළුව ඉතිං ස්තුති හෙනම් ඊළඟ වීඩියෝ හිතේ හම්බෙනකං ඔබට සුබ දවසක්